ආයුබෝවන් යතිවර පියමන් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ සදහම් නාලිකාවෙන් ඔබට අග්‍රගණ්‍ය ත්‍රිපිටක ග්‍රන්ථවල තිබෙන පිරිසිදු බුද්ධ දේශනාවන් ඒ අයුරින්ම අහන්නට ලැබෙනවා. channel එකත් subscribe කරගෙනම අපි යමු අද මාතෘකාවට. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. තුන් ලෝකාග්‍රෝ ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. අද මම කියවන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරථි ගුණයේම තවත් එක් පරිච්ඡේදයක්. උරුවේල කාශ්‍යප දමනය. බද්දවග්ගිය කුමාරවරුන් දමනය කොට තථාගතයන්න් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළසේක. එසමයෙහි එහි උරුවේල කාශ්‍යපය, නදී කාශ්‍යපය, ගයා කාශ්‍යපයයි තවුසෝ තිදෙනෙක් වෙසෙති. ඔවුන්ගෙන් උරුවේල කාශ්‍යප තවුසන් 500කට නායකය, නදී කාශ්‍යප තවුසන් 300කට නායකය, ගයා කාශ්‍යප තවුසන් 200කට නායකය. සවස් කාලයේදී තථාගතයන්න් වහන්සේ උරුවේල කාශ්‍යප තවුසා වෙත එළඹ කාශ්‍යපය, ඔබට බරක් නොවේ නම් එක් රාත්‍රියක් මේ ගිනිහල්ගේ වාසය කරමි වදාළහ. මහමහන, මට නම් බරක් නැත. එහි ගෝර විෂ ඇති නපුරු නාගරාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකියයි උරුවේල කාශ්‍යප කීය. තථාගතයන්න් වහන්සේ දෙවනුවද තුන්වනුවද එසේ වදාළ කල්හි උරුවේල කාශ්‍යපද එසේම කීය. ඉක්බිති තථාගතයන්න් වහන්සේ කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නොකරනු ඇත. ඔබ මාහට එහි විසීමට අවකාශ දෙනු මැනවැයි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යප මහන රිසිසේ වාසය කරනු මැනවයි කීය. තථාගතයන්න් වහන්සේ ගිනිහලට පිවිස තනාතුරා එහි වැඩ හුන්සේක. කිසිවෙකු ඇතුළු නොවන ඔහුගේ භවනට කිසි ගරුසරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිඳීම ගැන නාරජු කිපුණේය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරීමට විසදුම් පිට කළේය. තථාගතයන්න් වහන්සේ ඔහු දමනය කරනු පිණිස දුම්හලහ. නාගරාජයාගේ දුමෙන් බුදුනට පීඩාවක් නොවින. තථාගතයන්න් වහන්සේගේ දුමින් නාගරාජයා පෙළින. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන්න් වහන්සේ දෙසේ කළහ. නාගරාජයාගේ ගින්නෙන් තථාගතයන්න් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන්න් වහන්සේගේ ගින්නෙන් නාගරාජයා පෙළෙයි. දෙදෙනාම ගිනි පිට කරන්නට වන් කල්හි ගිනිහල ගිනිදළුවෙන් වැසී ගියේය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිහල වටා බලා සිටිමින් අනේ ලස්සන මහන, නාගරාජයා විසින් නසනු ලැබේ යයි ඔවුනොවුන් කතා කළෝය. තථාගතයන්න් වහන්සේ තමන් වහන්සේගේ 이르දි බලයෙන් නාරජුගේ තේජස යටකොට ඔහු දමනය කොට පාත්‍රයෙහිලා පසුදින මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයා යයි උරුවේල කාශ්‍යපට දැක්වූහ. උරුවේල කාශ්‍යප නාගයා බලා මහා මහන නයින් දමනයට සමත් වුවද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතයයි සිතීය. නාග දමනයෙන් පසු තථාගතයන්න් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූසේක. රාත්‍රියේ සතර දිගට අධිපති දෙව්වරු සතර දෙන එහි පැමිණ මහ ගිනි කඳන් සතරක් මෙන් දිලිසෙමින් සතර දිගින් භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි සිටගත්තෝය. උරුවේල කාශ්‍යප දෙවියන් පැමිණ සිටනු දුටුවේය. ඔහු පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මහා මහන, ඉකුත් රාත්‍රියේ වනය ආලෝකවත් කරමින් ඔබ වෙත පැමිණ සිටියෝ කවරහුදයි කීය. කාශ්‍යප, සතරවරන් දෙවි රජවරු දහම් මැසීමට පැමිණියෝ යයි තථාගතයන්න් වහන්සේ වදාළහ. එය අසා මහා මහන කරා සතරවරන් දෙව් රජහුත් දහම් මැසීමට පැමිණෙති. එහෙත් ඔහු අපසේ රහත් නොවෙති උරුවෙල් කාශ්‍යප සිතාගත්තේය. තවත් දිනක රාත්‍රියේ ඒ වන ලැහැබෙහි කලින් දුටු ගිනි කඳන් වලට මහත් වූද පැහැපත් වූද ගිනි කඳක් වැනි පුද්ගලයෙකු උරුවේල කාශ්‍යප දුටුවේය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කවරේදයි තථාගතයන්න් වහන්සේගෙන් විචාලේය. ශක්‍ර දේවේන්ද්‍රයා බව වදාළ කල්හි ඔහු පෙරසේම මහා ශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අපසේ රහත් නොවෙති සිතාගත්තේය. තවත් දිනක රාත්‍රියේ සහම්පති බ්‍රහ්මරාජා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිටියේය. උරුවේල කාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන්න් වහන්සේගෙන් රාත්‍රියේ පැමිණ සිටි අමුත්තා කවරේදයි අසා තථාගතයන්න් වහන්සේ විසින් මේ සහම්පති බ්‍රහ්මරාජායයි වදාළ කල්හි පෙරසේම මහා මහන කරා බ්‍රහ්මයා පැමිණෙන නමුත් ඔහු අපසේ රහත් නොවේ යයි සිතාගත්තේය. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වැඩවෙසෙන කාලයේ උරුවේල කාශ්‍යපයන් වෙත
අඟු මගධ දෙරට වැසියන් බොහෝ දෙනෙක් බොහෝ දේගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සවයට පෙර දින උරුවේල කාශ්‍යප සිතනුයේ සෙට මෙහි අඟු මගධ දෙරට වැසි බොහෝ දෙනා පැමිණෙන්නාහ. ඉදින් සෙට මහමහාන ප්‍රාතිහාර්යයක් කළේ නම් ඔහුට ලාභ සත්කාර බොහෝ වන්නේය. මම ලාභයෙන් පිරිහෙන්නෙමි. සෙට දවස මහමහාන මෙහි නොආවොත් හොඳ යයි සිතුවේය. තථාගතයන්න් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬුසිඟාගෙන අනවතප්ත විල සමීපයේදී වළඳා දහවල් කාලෙහි එහිම විසූසේක. උරුවේල කාශ්‍යප පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මහමහාන ඇයි ඊයේ ඔබ නොපැමිණියේ? ඊයේ අපට බොහෝ කාද්‍ය බෝධ්‍ය ලැබින. අපි ඔබ සිහි කළෙමු. ඔබගේ පංගුවද තැබුවෙමුයි කීය. ඇයි කාශ්‍යප ඔබට ඊයේ මහමහාන නොපැමිණෙතොත් හොඳ යයි සිතුනේ නොවේදයි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලැජ්ජා වී මේ මහාන මහත් වූ 이르දි ඇති එක. පරසිද්ධන්නේක. එහෙත් ඔහුට අපට මෙන් රහත්කමක් නම් නැත යයි සිතුවේය. භාග්‍යතුන් වහන්සේ උරුවේල කාශ්‍යපයන් පිරිනැමූ ආහාර වළඳා ඒ වනලැහැබෙහිම විසූසේක. එක් දවසක් තථාගතයන් වහන්සේට පාංශු කූලයක් ලැබුණේය. එය සෝදා ගැනීමට තැනක් නොවිය. එකල්හි සක්දෙව් රජු තථාගතයන් වහන්සේගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් කැන ගලක්ද ගෙන උත් තැබීය. වස්ත්‍රය සෝදා ගැනීමට මහ කළු ගලක්ද ගෙන විත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලාගෙන පොකුණෙන් ගොඩ ඒම සඳහා සමීපයේ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමාලීය. පසුදින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා මහමහාන කලින් මෙහි පොකුණක් නොතිබින. මේ ගලද නොතිබින. මේ කුඹුක් අත්තද මෙසේ නැමී නොතිබින. මේ කිමෙක්දැයි කීය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංශු කූලය සෝදන්නට සක්‍රයා විසින් මේ පොකුණ කනින ලද බවත් ගලගෙන විත් තබන ලද බවත් කුඹුක් ගස දෙවියා අත්ත නමාලූ බවත් වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යප සක්‍ර දේවේන්ද්‍රයත් වැඩ කර දෙන මේ මහාන මහානුභාව ඇති එක. එහෙත් අපට මෙන් රහත්කමක් ඔහුට නැතයයි සිතාගත්තේය. තථාගතයන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ භෝජනයේ වළඳා ඒ වනලැහැබෙහි විසූසේක. පසුදින උරුවේල කාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් උන්වහන්සේට වැළඳීමේ කාලය යයි දැන්නූ කල්හි කාශ්‍යප තෙපියව මම එමි කියා ඔහු පිටත් කර භාග්‍යතුන් වහන්සේ දඹදිව මහ දඹගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවේල කාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩ හුන්සේක. උරුවේල කාශ්‍යපට බුදුරදුන් වැඩ සිටින වනලැහැබෙහි සිට පාගමනින් නවුත් ගිනිහල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී මහාන ඔබ කිනම් මගකින් මට පළමුව මෙහි ආයෙහිදැයි කීය. කාශ්‍යප මම ඔබ පිටත් කොට යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිව යයි කියද්ද ඒ දඹගසින් ඵලයක්දගෙන මෙහි පැමිණ හිඳ ගතිමි. කාශ්‍යපය මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින්ද රසයෙන්ද යුක්තය. ඔබ කැමතිනම් මේ වළඳවයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප මහමහාන ඔබ ගෙනා දඹ ඵලය ඔබම වළඳන්න යයි කියා මහමහාන මහත් 이르දි ඇති එක. එහෙත් අපට මෙන් අරහත්වයක් නම් මොහුට නැත යයි සිතුවේය. මෝඩකමම රහත් බව ලෙස සලකාගෙන සිටින උරුවේල කාශ්‍යප තවුසාට මෙතෙක් ප්‍රාතිහාර්ය දැක්වීමෙන්ද තමා නොරහත් බව නොවැටහින. ඔහු දමනය කරනුවස් තථාගතයන් වහන්සේ පසුදිනයේ දඹගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ගෙඩිද ඊට පසු දින අරලු ගසින් අරලු ගෙඩිද ඊට පසු දින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල්ද ගෙනවුත් උරුවේල කාශ්‍යපට දැක්වූහ. කාශ්‍යපයේ හැම අවස්ථාවෙහිම 이르දියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහානට නැත යයි සිතුවේය. එක් දිනක් තවුසෝ 500 දෙනා ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක් දර කැබැල්ල කුදු නොපැලෙන්නේය. මෙයත් මහමහානහුගේ ප්‍රාතිහාර්යකයි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යප දර පලන්න දැයි අසා වදාළහ. පලන්න මහමහානයයි ඔහු කීය. එකෙනෙහිම දර කොට 500 පැලී ගියේය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් වීරය කළද එක දර කැබැල්ලකටද ගිනි නොඇවිලෙයි. ඔහු මෙයත් මහමහානහුගේ 이르දියකයි සිතූහ. තථාගතයන් වහන්සේ ගිනි අවුලවන්නද කාශ්‍යපයයි වදාළහ. එසේය මහමහානයයි කාශ්‍යප කීය. එකෙනෙහි 500 තැනක ගිනි දැල්වින. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සාහ කළහ. කොතෙක් ජලයවත් කළද ගිනි නොනිවෙයි. මේද මහමහානහුගේ ප්‍රාතිහාර්යකයි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ කාශ්‍යප ගිනි නිවන්න දැයි වදාළහ. එසේයයි කී කල්හි සෑම තැනම ගිනි නිවින. කාශ්‍යප පෙරසේම සිතුවේය.
සීත ඍතුවේ හිම වැටෙන කාලයේ එක් රාත්‍රියක තවුසෝ නේරංජරා ගංගාවට බැස දියෙහි ගැලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුනට ගඟින් නැගී ගිනි තැබීම සඳහා තථාගතයන් වහන්සේ ගිනි කබල් 500ක් නිර්මාණය කළහ. තවුසෝ මෙයත් මහමහනහුගේ ප්‍රාතිහාර්යක්මයයි සිතූහ. උරුවේල කාශ්‍යප සිරිත් පරිදි මහමහන 이르දිමතක වූවද අපට මෙන් ඔහුට රහත් බවක් නැතයයි සිතුවේය. තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයෙහි එක් දිනක අකල් වැස්සක් වැස උන්වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යට වී ගියේය. තථාගතයන් වහන්සේ එක් තැනක ජලය ඉවත් කොට වියලි දූලි නගින්නා වූ බිම සක්මන් කරමින් උන්සේක. උරුවේල කාශ්‍යප මහා මහන බේරා ගනිමු යයි තවත් තවුසන්ද සමග ඔරුවකට නැගී එහි ගියේය. ඔහු ජල මැද වියලි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විස්මිත වූයේ මේ මහා මහන දැයි කීය. කාශ්‍යපය මමයයි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැගී ඔහුගේ යාත්‍රාවෙහි සිටිසේක. එකල්හි උරුවේල කාශ්‍යප පෙර පරිදිම සිටිනා තැනට ජලය පවා ගලා නොයන මේ මහා මහන මහත් 이르දි ඇතියක. එහෙත් ඔහු අප මෙන් රහත් නොවෙති සිතුවේය. එකල්හි තථාගතයන් වහන්සේ මේ මෝග පුරුෂයාට සංවේගය ඇති කිරීමට මේ සුදුසු කාලය යයි සිතා කාශ්‍යප නුඹට ඇති රහත්කමකුත් නැත. නුඹ රහත් වීමේ මගට පැමිණියෙක්ද නොවේය. රහත් වීමේ ප්‍රතිපදාවක් නුඹට නැත යයි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යපගේ මානෙ බිඳී ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාහට ප්‍රවෘජ්‍යාව හා උපසම්පදාව ලැබේවායි අයද සිටියේ. කාශ්‍යප නුඹ 500ක් තවුසන්ට නායකයෙක්. ඔබ අදහස ඔවුන්ට දන්වව. ඔවුහුද කැමැත්තක් කරන්නාහයයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප තම ශිෂ්‍යයන් වෙත ගොස් පින්වත්නි මම මහමහාන වෙත පැවිදි වන්නට කැමැත්තෙමි. නුබලාද කැමැත්තක් කරව් ඊ කීහ. ආචාර්යේනි අපි කලක පටන්ම මහා ශ්‍රමණයා කෙරෙහි පැහැදී සිටිමු. ඔබ මහා ශ්‍රමණයා වෙත පැවිදි වන්නා වුනම් අපිත් එසේ කරමුයි ඔහු කීහ. ඉක්බිති ඔහු හිසකේද ජටාද පිරිකරද කද්ද ගිනි පුදන උපකරණද ගඟ දිහි පාකර හැර භාග්‍යතුන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ. ගඟ පහළ අසපුවක 300ක් තවුසන්ට නායකව වෙසෙන උරුවේල කාශ්‍යපයන්ගේ සහෝදර තවුසා ගඟෙහි පාවී යන ද්‍රව්‍ය දැක මාගේ සහෝදරයාට උවදුරක් පැමිණියේ දෝයි සිතා ඔහුගේ තතු විමසුණු පිණිස ගෝල පිරිසද සමග වහා එහි ගියේය. ගෝල පිරිසත් සමග උරුවේල කාශ්‍යප බුදුරදුන් යටතේ පැවිදිව සිටිනු දැක කාශ්‍යපය කිමෙක්ද මේ උතුම් දැයි ඇසීය. ඇවැත්නි මේ උතුම් යයි උරුවේල කාශ්‍යප කීය. එකල්හි නදී කාශ්‍යපද ඔහුගේ පිරිසත් සමග හිසකේද ජටාද තවුස් පිරිකරද කද්ද ගිනි පුදන උපකරණද ගඟෙහි පාකර හැර තථාගතයන් වහන්සේ වෙත එළඹ පැවිදි විය. ගඟ අසල අසපුවක 200ක් තවුසන්ට නායකව වෙසෙන උරුවේල කාශ්‍යපගේ සහෝදරයෙකු වන ගයා කාශ්‍යප පාවී යන තවුස් පිරිකර දැක කිමෙක්ද මෙතරම් තවුස් පිරිකර ගඟේ පාවී යන්නේ මාගේ සොහොයුරන්ට අන්තරායක් වීමෙන් දෝයි සිතා සිය පිරිසද සමග උරුවේල කාශ්‍යප වෙත ගියේය. සිය පිරිසද සමග උරුවේල කාශ්‍යප බුදුරදුන් වෙත පැවිදිව සිටිනු දැක එය උතුම් දැයි අසා උරුවේල කාශ්‍යප විසින් එසේ යයි කී කල්හි ඔහුද සිය පිරිස සමග තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තේය. ඉක්බිති තථාගතයන් වහන්සේ පුරාණ තාපසයන් වූ අලුත පැවිදි වූ දහසකට අධික ඒ භික්ෂු පිරිස හා ගයා ශීර්ෂයට වැඩම කළසේක. දැනට එක්තරා ප්‍රමාණයකින් දමනය වී ඇති ඒ භික්ෂූන් හික්මවා අවසන් කරනු පිණිස එහිදී ඒ භික්ෂූන් නමතා සබ්හම් භික්කවේ ආදිත්තං යනාදී ආදිත්ත පරියාය සූත්‍ර ධර්මයේ දේශනා කළසේක. ඒ දේශනය ඇසීමෙන් සෑම දෙනා වහන්සේම සව් කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියෝය. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂු පිරිස විසින් පිරිවරණ ලදු රජගහ නුවරට වැඩම කොට බිම්සර රජු ප්‍රදාන කොට තමන් වහන්සේ වෙත පැමිණි මගධ රට වැසි 12 නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් දමනය කළසේක. මෙසේ තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ ජීවිත කාලයේදී දමනය කරන ලද සත්වයෝ ඊතා බොහෝ වූහ. සවැත් නුවරම උන්වහන්සේ විසින් දමනය කරන ලදුව ආර්ය ශ්‍රාවකයන් වී සිටියෝ 5 කෝටියකි. ඔවුන්ගෙන් 3,50,000ක් දෙනා අනාගාමී වූය. නැවත එහිම ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී යමක ප්‍රාතිහාර්ය දැක්වීමේදී දමිත වූවෝ 20 කෝටියක් වූහ. මංගල සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, පරාභව සූත්‍රය, පුරාභේද සූත්‍රය, කලහ විවාද සූත්‍රය, චූල කිව්හ සූත්‍රය, මහා කිව්හ සූත්‍රය, තුවටක සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය යන සූත්‍ර එක එකක් දේශනය කිරීමේදී අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ. රජගහ නුවර තථාගතයන් වහන්සේ විසින් දමිත
උපාසක උපාසිකාවෝ 3,50,000ක් වූහ. ධනපාල සමාගමේදී 90 කෝටියක් සත්වයෝ දමිත වූහ. පරායන සමාගමේදී 30 කෝටියක් සත්වයෝ දමිත වූහ. ඉන්ද්‍රසාල ගුහාවෙහි සක්කපඤ්ඤ සූත්‍ර දේශනයේදී 80000ක් දේවතාවෝ දමිත වූහ. ඉසිපතනේ ප්‍රථම ධර්ම දේශනය කිරීමේදී 18 කෝටියක් බ්‍රහ්මයන් හා ගණන් නැති තරම් දෙවියෝද දමිත වූහ. තව්තිසා දෙව්ලොව අභිධර්ම දේශනයේදී 80 කෝටියක් දෙවියෝ දමිත වූහ. දෙව්ලොවින් බටකල්හි සංකස්ස නගරද්වාරයේහි 30 කෝටියක් සත්වයෝ දමිත වූහ. ශාක්‍ය රට කපිලවස්තුපුරයේ නීග්‍රෝධාරාමයේ බුද්ධ වංශ දේශනයේදීද මහසමය සූත්‍ර දේශනයේදීද අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ. සුමනමාලාකාර සමාගමය, ගරහදින්න සමාගමේ, ආනන්ද සෙට්ටි සමාගමේ, ජම්බුකාජීවක සමාගමේ, මණ්ඩුක දේවපුත්‍ර සමාගමේ, මට්ටකුණ්ඩලී දේවපුත්‍ර සමාගමේ, සුලසා නගරශෝභනී සමාගමේ, සිරිමා නගරශෝභනී සමාගමේ, පේසකාර දීතු සමාගමේ, චූල සුබද්දා සමාගමේ, සාකේත බ්‍රාහ්මණ සමාගමය, ආලාහන දස්සන සමාගමේ, සුනාපරන්තක සමාගමේ යන සමාගමයන්හි සුවාසූදහස බැගින් සත්වයෝ දමිත වූහ. මේ ගණන් මිලින්ද පඤ්හයෙනි. මෙසේ බොහෝ සත්වයන් දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී නම් වෙති. අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණය විස්තර කිරීමේදී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චකාදීන් දමනය කළ සැටිද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍යාදීන් දමනය කළ සැටිද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතම් බ්‍රාහ්මණයන් දමනය කළ සැටිද, මුලාව මිසදිටුගෙන සිටි ඇතම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ සැටිද, අංගුලිමාල, නාලාගිරි, ආලවකාදී අති චණ්ඩයන් දමනය කළ සැටිද, අති සම්මූලව සිටි බක බ්‍රහ්මාදීන් දමනය කළ සැටිද, අදින්න පුබ්බක, මච්චරිය කෝසියාදී මහ මසුරන් දමනය කළ සැටිද, තවත් දමනයට දුෂ්කර පුද්ගලයන් දමනය කළ සැටිද විස්තර කළ යුතුය. මේ කුඩා ග්‍රන්ථයෙන් ඒවා විස්තර කළ නොහෙන බැවින් සච්චක දමනය පමණක් මෙහි දක්වනු ලැබේ. ඒ තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ සැමගේ සිතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය වේවා. ධර්ම ගෞරවය ඇති වේවා. පවට බිය ඇති වී අප්‍රමාදීව කුසල් සම්පාදනයට සිත නැඹුරු වේවා. මේ තව කෙනෙකුට දකින්න ෂෙයා කර ධර්ම දානමය කුසලය ඔබත් රැස් කරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.